හලෝ ළමයි කොහමද ඔයගොල්ලෝ හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවද? අද ඔන්න අපි යනවා රත්තරන් ගමනක්. ඔන්න රත්තරන් ගමනක් කිව්වේ මෙන්න මේ හේතුව නිසා. ඔයාලා දන්නවද යාළුවනේ මට මේ පාර අවුරුද්දට හම්බුනේ රත්තරනින් තෑගි කියලා. හැබැයි ඔයාලා මගෙන් නම් අහන්න එපා යාට මොනවද අරන් දුන්නේ කියලා. මොකද මම මොකුත්ම යාට අරන් දුන්නේ නෑ. රත්තරනින් තෑගි දෙන්න මගේ ළඟ මුදල් නොමැත. මම තමයි ඔහුට ඇති ධනවත්ම තෑග්ග. ඉතින් තව තෑගි ඕනද ළමයි යාට? ඒක නෙමේ ළමයි. මේක තමයි විශේෂම දේ. මාවත් එක්කගෙන එළියට යනවා කියන්නේ අනිවාර්යෙන් මං ආස දේවල් මට ඕනි දේවල් කන්න අරන් දී යුතුමයි. ඒ ඇස්සේ මේ බලන්නකො වැඩ අලුතෙන් හම්බුනේ තෑග්ගේ හැඩ බලනවා මෙන්න එක්කෙනෙක් ඉඳගෙන. ඇත්තටම ලංහයි මේ කරාඹුදේ ගොඩක් විශේෂයි. මොකද දන්නවද මගේ කනේ පොඩි ලෙඩක් තිබුණා. මට කරාඹු දාන්න බෑ. කිසිම කරාඹු වර්ගයක් දාන්න බැරුව තමයි හිටියේ. කන පැසවනවා. ඉතින් මේ පාර එයා හිතලම මට දාන්න පුළුවන් විදිය කරාඹු දෙකක් තෝරලා තමයි අරන් දුන්නේ. ඔන්න ළමයි අපි පටන් ගන්න යන්නේ මුලින්ම අපි ඕඩර් කරපු ඩ්‍රින්ක්ස් දෙක. මං ඕඩර් කරේ Nescafe ice. එයා ගත්තේ තේ අයිස්. ඉතින් දෙකම රසයි. හැබැයි මම සාමාන්‍යයෙන් තේ අයිස් බොන්න කැමති නෑ. මොකද කිරි තේයකට අයිස් දාලානේ ඔය තියෙන්නේ. ඒ නිසා මං කොෆි අයිස් එකක් ගත්තේ. ඒ වුණාට මම බීපු එකට වඩා එයා ගත්ත එක රසයි දන්නවද? කොමාරි ළමයි අපි දෙන්න ඩ්‍රින්ක්ස් දෙක මාරු කර කර බිව්වා. සල්ලි දීලා ගත්ත එක විසි කරන්න වෙයි ළමයි. අපේ කෑම රෙඩි වෙලා එනකන් අපි ඉතින් මේවා මාරු කර කර බිබී හිටියා. ඔන්න බලන්නකෝ අපි මොනවද ගත්තේ කෑම කියලා. අපි ගියේ මැලේසියන් රෙස්ටුරන්ට් එකකට. ඉතින් අපි බත් වර්ග දෙකක් ගත්තා. එකක් තමයි ළමයි අයම් පෙඤ්ඤෙත්. අනික තමයි ළමයි අයම් ගප්පු. ඔය මම පෙන්නන්නේ අයම් ගප්පු එක. ඇත්තටම අයම් පෙඤ්ඤෙත් එකට වඩා මම කාපු කෑම එක රසයි. ඉතින් අපි දෙන්න ඒකත් මාරු කරගෙන කෑවා. අපි දෙන්න කොහොමද කතා වෙලා තමයි මේ කෑම එක ගත්තේ. මේ කෑම දෙකෙන් කෝකද රසම එක බලන්න. මොකද මැලේසියන් රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේකේ වැඩ කරන අය චෙෆ් හැමෝම මැලේසියන්. මේකේ තියෙන්නේ මැලේසියන් කෑම වර්ග විතරයි. අපි ගොඩක් කාලෙකින් මැලේසියන් කෑම වේලක් රස විඳින්නේ නැති නිසා අපි හිතුවා මැලේසියන් විදියට කන්නම ඕනි කියලා. අපි කලින් වතාවල් වලත් මේ වගේ එක එක මැලේසියන් ඩිෂ් කාලා තියෙනවා. විශේෂයෙන්ම නාසි කුකුස් වගේ ඒවට මම ගොඩක් කැමතියි නාසි කුකුස් කන්න. ඉතින් ඉඳලා හිටලා අපි මේ වගේ try කරනවා. ඒනට හැමදාම අපිට මැලේසියන් විදියට කන්න අමාරුයි. ඒ වුණාට ඇත්තටම totally මම නම් සතුටුයි ඇත්තටම මේ රෙස්ටුරන්ට් එකේ කෑම ගැන. ඇත්තටම රසයි. කෑම විතරක් නෙමෙයි ළමයි මේ රෙස්ටුරන්ට් එකේ කොච්චර සෙනඟ හිටියත් අපට කිසිම අපහසු බවක් දැනෙන්නේ නැහැ. නිදහසේ කාලා බීලා අපට එන්න පුළුවන්. ඒක නෙමෙයි ළමයි මම ඕගොල්ලන්ට කියන්නේ. ඔයගොල්ලෝ මැලේසියාව වගේ රටක travel කරන්න ඉන්නවා නම් මෙහි ඇවිල්ලා නාසි ගෝරින් උඩ ගිල ගිල ඉන්න එපා ළමයි. මේ වගේ මැලේසියන් ආහාර වේලක් රස විඳලා බලන්න. ඇත්තටම වෙනස් අත්දැකීමක්. ඉතින් ළමයි අපි මේ කෑම එක කාලා ගෙදර ගියා. අලුත් වීඩියෝ එකකින් ආයිත් එනකන් ඔයගොල්ලෝ හැමෝටම බයි.